අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියටම XM live chat හරහා ඔයාලට XM එකට සම්බන්ධ තියෙන සියලුම ගැටලු විසඳගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා මේ වීඩියෝ එක පහළ description box එක open කරගන්න. ඒකේ උඩින්ම තියෙනවා XM login කියලා මම link එකක් දාලා. ඒ link එක උඩ touch කරගත්තට පස්සේ ඔයාලා අරගෙන ඉන්න මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාලා මේ බලා ගන්න පුළුවන් පහළ තියෙනවා currently on the web කියලා අන්න එක touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා අරගෙන යනවා මෙන්න මේ වගේ page එකකට. ඉතින් ඔයාලා බලාගෙන පුළුවන් මෙතන උඩ නිල් පාටින් තියෙන login කියලා icon එක. අන්න icon එක උඩ touch කරගන්න. කරාතර පස්සේ ඔයාලට නේද මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාලගේ XM account එකේ email එක සහ password එක ලබා දීලා මෙතන මේ කොළ පානෙන් තියෙන login කියන icon එක click කරාට පස්සේ ඔයාලගේ XM account එකට member area එකෙන් log වෙනවා බලා ගන්න පුළුවන්. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන නිල් පාට රවුමක් මත ප්‍රශ්නාර්ථ ලබනක් එක්ක icon එකක් අන්න icon එක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට interface එකට ඔයාලා අරගෙන යනවා. මෙතනදී ඔයාලට XM එකේ කස්ටමර් කෙයාර් එකට කතා කරන්න ඕන නම් මෙන්න මෙතනින් ඔයාලට කැමති ඔප්ෂන් එකක් මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් live chat ඒ කියන්නේ XM මෙතන site එක අරහාම live chat එකෙන් ඔයාලට contact කරගන්නත් පුළුවන්. ඒ වගේම WhatsApp හරහා contact කරගන්නත් පුළුවන්. Telegram හරහා contact කරගන්නත් පුළුවන්. මම මෙතනදී ඔයාලට කියලා දෙන්න කොහොමද live chat එකේ හරහා කරගන්නේ කියලා. මේ live chat කියන ඔප්ෂන් එකට touch කරගන්න. ඊට පස්සේ ඔයාලව මෙන්න මේ විදිහට ඔයාලගේ language එක කියන්නේ ඔයාලට මේ සේවාව ලබා ගන්න ඕන language එක ඉංග්‍රීසිද සිංහලද කියලා type කරන්න ඕන. දෙතින් select කරන්න ඕන. මෙතනදී පහළට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න තියෙනවා සිංහල මේලා online ඉන්නේ. ඉතින් මෙන්න සිංහල touch කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා start chat කියලා අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ ඔන්න විදිහට load වෙනවා. මෙතනදී ඔයාලගේ නම සහ email එක බලා ගන්න පුළුවන්. ඔයාලගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී පානේ විදිය සඳහන් කරලා යවන්න. සඳහන් කළ මෙයාලා හරහා live ඔයාලට සම්බන්ධ වෙලා ඔයාලගේ XM account එකේ තියෙන ගැටලු සේරම විසඳ ගන්න පුළුවන්. මෙතනදී ඔයාලගේ XM account ID එක හැම යාලා ඉල්ලනවා. එතකොට ඒවා ලබා දෙන්න. යාලා check කරලා බලලා ඔයාලගේ ගැටලු විසඳලා දෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද WhatsApp හරහා සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලා WhatsApp හරහා සම්බන්ධ වෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙන WhatsApp icon එක අන්න ඒක උඩ touch කරගන්න. ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාලව කෙනින්ම අරගෙන යන්නේ WhatsApp එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙලා ඔයාලව XM WhatsApp chat එකට මෙන්න මේ විදිහට ඔයාලව load වෙලා යනවා. ඔයාලට open වෙනවා. මෙතනදී මම chat කරලා තියෙනවා මේකත් එක්ක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා hi කියලා මෙන්න මේ විදිහට message එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට යාලා reply විදියට එවනවා. මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා කරන්න තියෙන්නේ language එක select කරන්න. මෙන්න මෙතන තියෙන මේ පහළ ඉරි තුනක් අන්න ඉරි තුන touch කරන්න යාලා message එකේ මෙතන පහළ එන්නේ දැන් අපිට සිංහල නෙවෙයි දෙක කැමති කෙනෙක් කියනවනේ ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්. දැන් ගොඩක් අය සිංහල හොයන හින්දා දැන් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා select කරන්න සිංහල නෑ. ඒක ඉන්නේ මෙන්න මෙතන other කියලා option එකක් තියෙනවා. අන්න ඒකට ටික් එක දාලා මෙන්න මේ විදිහට send කරන්න. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එම send කරාට පස්සේ අර නැවත එවනවා. ආයෙත් language එක select කරන්න කියලා. එතනදී ඒ විදිහටම ඊ තුන වල touch කරන්න. ඊට පස්සේ බලන්න පුළුවන් මෙන්න තියෙනවා සිංහල කියන එකට touch කරන්න. touch කරලා send කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. යාලා අපට mail එකක් කියවනවා මෙන්න මේ විදිහට reply එකක් කියවනවා මේ අපේ email එකේ email address එක ඉල්ලලා ඔයාලගේ XM account එකේ email address එක එවන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට සිංහලෙන් මෙතනදී කෙනෙක් සම්බන්ධ වෙනවා. එයා හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ XM සම්බන්ධ තියෙන සියලුම ගැටලු එයාත් එක්ක කතා බහ කරලා විසඳ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි XM live chat හරහා customer care එකට කතා කරලා ඔයාලගේ XM සම්බන්ධව තියෙන සියලුම ගැටලු විසඳගන්නේ. ඉතින් අද නම් මේ වීඩියෝ එක නවත්තනවා. නැවත මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.